everyone, welcome back to our YouTube channel. ඊයේ මෙහෙට හොඳටම වැස්සා. ඒ හින්දා මේ ළඟ තියෙන පුංචි දියැලක් අපි යනවා අද ඒක බලන්න. ග්‍රෑමි සමහර විට ඔයාලා කැලෑබොක්ක view point එකට ගිහින් තියනවා නම් අනිවාර්යෙන්ම මේ තැන දැකලා ඇති. view point එක බලන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් අපි එන්න කලින් මියාට චූටි බෝට්ස් තුනක් හදාගෙන ආවා. ඒ ටික යවලා තමයි අපි වැඩ පටන් ගත්තේ. What is it? Happy? ඉතින් අද මේ වීඩියෝ එකේ වැඩිම කතා කරන්නේ මේකේ තියෙන සද්ද අහගෙන වීඩියෝ එක එන්ජොයි කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් අද නේචර් වෝක් එක යන්න අපේ අම්මිත් අපිත් එක්ක ආවා. කොහේ ගියත් අපිට මෙන්න මේ වගේ යාළුවෝ ටිකක් නම් හම්බෙනවා. Hi doggy. Say hi doggy. You want touch? You want touch? Say hi. අන්තිම වෙනකම් වීඩියෝ එක බලුවොත් අපි මියාගේ නෝටි වැඩෙත් බලන්න පුළුවන්. Only one there. Hello, hello. යන අතර මග මෙන්න මේ වගේ ලොකුම ලොකු ටර්පන්ටයින් ගස් ටිකක් හම්බෙනවා. එතන ෆොටෝ ගන්න කෙනෙක් නම් ලස්සන ෆොටෝස් ටිකක් කැප්චර් කරගන්න පුළුවන්. ඉච්චර ලස්සන. Nice. We come back. ඉතින් කැලෑබොක්ක view point එකට යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙතන නතර වෙලා බලන්න. එතන ඉඳන් බලනකොට අපිට කැලෑබොක්කේ ටී ෆැක්ටරි එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේන් රෝඩ් එකත් එතනින් හොඳට පේනවා. ඉතින් මේ ගස් జాතිය හැම තැනම තියෙනවා. ඒවා ගෙඩි පුපුරලා මේ වගේ මලුත් තියෙනවා. නම දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ තියෙන අර මම කිව්ව දියැල මේ අර මම ඉස්සෙල්ලා පෙන්නපු ගස් වල මුල්. ඒවත් එක්ක තියෙදි මාළම ලස්සනයි. එතන ඇත්තටම වෙනම ලෝකයක් වගේ. මියා නම් ඇතුළට එන්න බෑ කිව්වා. එතන සේෆ් නැති හින්දා මම එයාව අම්මියත් එක්ක තියලා මම ඇතුළට ගිහින් පොඩි වීඩියෝ ටිකක් අරගෙන ආවා. හරිම ලස්සනයි ඉතින්. ඔයාලත් view point එකට යනවා නම් අමතක කරන්න නැතුව මෙතනත් බලලා යන්න. හරිම ලස්සනයි. පුංචි තැනක් වුණාට එතන හරිම අමුතු ලස්සනක් තියෙනවා. You want steak? මේ තියෙන්නේ මං අර කියපු නෝටි වැඩේ බලන්නකෝ.
ඉතින් හැමදාම මේ වගේ දේවල් කරන්න හම්බෙන්නේ නැති හින්දා කමක් You නෑ like Peppa කියලා Pig? මම බලාගෙන හිටියා. ඉතින් 360 view point එක බලන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් එන්න. පුදුම ලස්සනයි යන පාර දෙපැත්තේ ටී ෆීල්ඩ් පේන view එක ඒ වගේම උඩට ගියපුවාමත් තියෙන view එක මාර ලස්සනයි. හරියට දිව්‍ය ලෝකයක් වගේ. හැබැයි දීපාවට පස්සේ වාහන වලට යන්න බෑ දැන්. ඒ හින්දා walk කරන්න කැමති නම් විතරක් එන්න. ඉතින් view point එකට එන්න පාරවල් දෙකක් තියෙනවා. මාතලේ පැත්තෙන් එන්නත් පුළුවන්. නුවරින් වත්තේකමින් දාලා එන්නත් පුළුවන්. ඔයාලට ළඟ පැත්තකින් එන්න පුළුවන්. ඒ වගේම view point හන්දියේ ඉඳන් view point එකට දුර කිලෝමීටර් 6ක් තියෙනවා. හැබැයි short cuts තියෙනවා. ඒ වලින් යන්නත් පුළුවන්. මම මේ වීඩියෝ එක දාන දවස්වල තමයි යන්න බැරි. හැබැයි මම මේ වීඩියෝ එක බලන්න ඊට ගොඩක් පස්සෙම සමහර විට පාර හදලා තියෙන්නත් පුළුවන්. ඒ හින්දා එන්න කලින් හොයලා බලලා එන්න. අපි ගෙදර ආවට පස්සේ මෙයාට ඕන වුණා ආපහු කණ්ඩදාසි බෝට්ටු ටිකක් යවන්න. ඉතින් අපි බෝට්ටු හදාගෙන මෙයත් එක්ක පාට කරලා උඩට ගියා. බලන්නකෝ. ඉතින් ඊයේ වැස්ස හින්දා මේන වතුර හරිම පිරිසුදුයි. ඒ හින්දා යට අතිතරම් සෙල්ලම් කරන්න කියලා යට chance එක දුන්නා. මොකද හැමදාම ඒ වගේ chance එන්නේ නැති හින්දා. Oh, slowly, slowly. අපි මේ chance එකෙන් උපරිම ප්‍රයෝජන ගත්ත විදිහ තමයි දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. Oh, එයා ඒක වාඩි වෙලා පීනලා ඊට පස්සේ නාන්නත් හදපු ඉන්න තමයි ගෙදර එක්කන් ගියේ. හැබැයි එයා ඒ වෙලාවේ පුදුම විදිහට එන්ජොයි කරා. ඉතින් හරිම සතුටුයි. ඉතින් මේ වගේ ඇක්ටිවිටීස් කරනකොට එයාලගේ මෙන්ටල් හෙල්ත් එකට ගොඩක් හොඳයි. ඒ වගේම බ්‍රේන් ඩෙවලොප්මන්ට් එකට හොඳයි. අලුත් දෙයක් ඉගෙන ගන්නකොට එයාලා ආසයි. let's go home. ඔයාලත් කැමති නම් මේ වගේ ඇක්ටිවිටීස් කරන්න බබාලට දෙන්න. ඉතින් ඔයාලා අපේ මේ වීඩියෝ එකට කැමති නම් මතක් කරලා අපිව subscribe කරන්න, comment කරන්න. No, don't do that. Bye bye, Tata.